අපි STB බැංකුව විදිහට අපේ ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යනකොට සමුපකාරාංශය, සුළු හා මධ්‍ය පරිමාණාංශය, ව්‍යාපාරාංශය මේ ආදී සෑම අංශයක් කෙරෙහිම අපේ අවධානය යොමු කරනවා. එතනදී අපි කෘෂි අංශය කෙරෙහි වැඩි දායකත්වයක්, වැඩි සැලකිල්ලක් දක්වනවා. අපේ ප්‍රධාන අරමුණ තියෙන්නේ කෘෂි ක්ෂේත්‍රයේ නියැලෙන ව්‍යවසායකින්ට කෘෂි කර්මයට අදාළ ගනුදෙනුකරුවන්ට සේවාවන් සපයනකොට වඩා ගුණාත්මක සේවාවක් සපයන අතර වඩා ගුණාත්මක කෘෂි ණය කළඹක් බැංකුව තුළ පවත්වා ගැනීම. ඒ සඳහා බැංකුව විදිහට අපි විවිධ ක්‍රමවේදයන් අනුගමනය කරන්නත් ක්‍රියාවට නංවන්නත් අපි කටයුතු කරගෙන යනවා බැංකුවක් විදිහට. එතනදී අපි වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා අපේ නිලධාරීන් සතු දැනුම, කෘෂි තාක්ෂණය, කෘෂි විද්‍යාව සම්බන්ධයෙන් තියෙන දැනුම වැඩි දියුණු කිරීම තුළින් මේ ගුණාත්මය, මේ කාර්යක්ෂමතාවය, කෘෂි මූල්‍යකරණ කාර්යක්ෂමතාවය, සේවා සපීමේ කාර්යක්ෂමතාවය කියන එක වැඩි කරන්න. එතකොට ඒකෙදී අපි ප්‍රධාන කලාප තුනක් අපේ ප්‍රධාන අවධානය යොමු වන කලාප විදිහට අඳුරගෙන තියෙනවා. මධ්‍යම, උතුරු මැද සහ ඌව කියන පළාත් මේ කෘෂි මූලිකරණ කටයුත්තේදී. ඒ වගේම බැංකුව තුල අපි කෘෂි කාර්යසාධක බලකායක් නිර්මාණය කරලා තියෙනවා. ඒ කෘෂි කාර්යසාධක බලකායට අවශ්‍ය දැනුම ලබා දීම සඳහා විවිධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන සමග සම්බන්ධීකරණය ඇති කර ගැනීම තුළින් ඒ තාක්ෂණික දැනුම ලබා ගැනීමට මාර්ගය සකස් කරලා තියෙනවා. ඒ වගේම අපි අභ්‍යන්තරික වශයෙන් විවිධාකාරයේ ක්‍රමවේදයන් ඔස්සේ තවදුරටත් දැනුම ලබා දීමටත් කටයුතු කරනවා. ඒ අනුව අපි බැංකුවක් විදිහට කෘෂි ක්ෂේත්‍රයේ සුවිශේෂී ආකාරයෙන් බැංකු ක්ෂේත්‍රය තුළ පෙනී සිටින්න අපි කටයුතු කරමින් සිටිනවා.